පින්වත්නි මේ ජීවිතේ නැගී සිටීමක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ සාංශාරික පරිදාහය ඉවර කරගන්න තමා තුළ ඇති වෙන උනන්දුවක්. නමුත් ලංකාවේ බෞද්ධයන්ට එහෙම උනන්දුවක් නැහැ. ලංකාවේ බෞද්ධයන්ට උමනාව තියෙන්නේ ආයෙත් භවයේම මුණ ගැහෙන්න. ඒ නිසා ලංකාවේ බෞද්ධයෝ නිවන ගැන දන්නෙත් නැහැ, සංසාරය ගැන දන්නෙත් නැහැ. නිවන් මාර්ගයයි සංසාර මගයි දෙක අඳුනා ගන්න බැරි වෙච්ච තැනම තමයි ඕගොල්ලෝ නැවත නැවත සංසාරයට වැටෙන්නේ. ඒ වුණාට සම්ප්‍රදායට නිවන ගැන පොඩි අදහසකුත් තියෙනවා. ඒකනේ මරුණාම එහෙම නිවන් සැප ලැබේවා කියලා එහෙම ගහන්නේ. සම්ප්‍රදායික පුරුද්දකුත් නිවන ගැන තියෙනවා. හැබැයි නිවන ගැන දන්නේ නැතිකමටනේ ඒක යටින් ආයෙ ගහන්නේ අපි අතරම ඉපදේවා කියලා. උඩින් නිවන් සැප ලැබේවා කියලා ගහලා යටින් ගහනවා අපි අතරම ඉපදේවා කියලා. ඒ කියන්නේ අපි අතරම ඉපදේවා කියන්නේ සංසාරික වර්ණනාව. සම්ප්‍රදායට මතුවෙච්ච එක තමයි මොකද්ද? නිවන් සැප ලැබේවා කියන අර්ථය. ඒතකොට ඒ කියන්නේ යා නිවන ගැන දන්නෙත් නෑ, සසර ගැන දන්නෙත් නෑ. ලංකාවේ මිනිස්සු හැසිරෙන විදියෙන් වැඩ කරන විදියෙන් පේනවා නිවන ගැනයි සංසාරය ගැනයි විශාල පරිචයක් ලංකාවේ බෞද්ධයන්ට උවමනා කොට ඇති බව. සසර ගැනද නිවන ගැනද ලංකාවේ බෞද්ධයන්ට ඇත්තේ ඊටාම දුර්වල නුවණක් බව. ඒ නිසා ලංකාවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තමන්ව අලුතෙන් කියව ගන්න ඕන ධර්මයේ ඉස්සරහින් තියාගෙන නැත්නම් එහෙම ඉස්සරහට මීට වඩා විකෘතියක් වෙන්නේ. ඒකනේ බණ අහන්න ගියත් ලංකාවේ මිනිස්සු ඒ වෙලාවේ ආස්වාදයට බණ අහන්න කැමතිනේ. ඒ වෙලාවේ ආස්වාදයට අහන්න කැමති. දැන් මම මෙතන ඕගොල්ලන්ට hina වෙන්න මොනවා හරි ටිකක් කිව්වොත් ඕගොල්ලෝ මේ දොරින් එළියට බහැලා යන්නේ ෂෝක් බණ ටික කියලා. බලන්න එපායි මේ බණ නම් නිදිමතක්වත් ආවේ නැහැ, වෙලාව ගියාවත් දැනුන්නේ අන්න බණ නම් බණනේ කොහොමනි කියන්න ඕන කියලා යයි. ඒකට ඕනනම් අපිට එහෙම කියන්නත් පුළුවන්. නමුත් පින්වත්නි නිර්මල බුද්ධ වචනය කියලා කියන්නේ හිනාවට ආමන්ත්‍රණී කරන එක නෙමෙයි. සිනහව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් අර කාමයන් පදනම් කරගෙන ඇති වෙන ආස්වාදයේ ප්‍රකාශනය තමයි සාමාන්‍ය කෙලෙස් සහිත ලෝකයේ මිනිහෙගේ හිනාව කියලා කියන්නේ. එයා ලබන ලාමක ආස්වාදයේ ප්‍රකාශනය. හැබැයි ඉතින් මේ නිකලෙස් උත්තමීගේ මුවඟට හිනාවක් නැගෙනවා කියන්නෙම කෙලෙසුන්ගේ මිදීමේ අර්ථයේ ඉස්මතු වෙච්ච තැනකමයි. අපි කෙලෙස් සහිත ලෝකයක් එක්ක හැප්පෙන නිසා අපට නිර්ාමිස සිනහවක් මුණ ගැහින්නේ නැහැ. නිර්ාමිස සිනහවක් මුණ ගැහින්නේ නැහැ. කෙලෙසුන්ගේ ස්වභාවයට මතුවෙන කායික ආඥාණිය තමයි හිනාව කියලා කියන්නේ. ඔය හිනාව ඇතුළේම මිනිස්සු අඬනවා. අඬා hina වෙනවා, hina වෙවි අඬනවා. ඔක තමයි සාමාන්‍ය ගිහියෙක්ගේ කතාව. ඒ නිසා තමයි නිවන ගැනද සසර ගැනද පැහැදිලි අදහසක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට උවමනා කරලා තියෙන්නේ. නිවන ගැනද සසර ගැනද පැහැදිලි අදහසක්. සංසාරය කොහොම එකක්ද? සංසාරය කියන්නේ කොයි වගේ එකක්ද? නිවන කියන්නේ කොයි වගේ එකක්ද? සසරට එකතු වෙන්නේ මොනවා නිසාද? නිවනට එකතු වෙන්නේ මොනවා නිසාද? සසරට එකතු නොවීම පිණිසත් නිවනට එකතු වීම පිණිසත් මම මොනවද කරන්න ඕන? ඔන්න ඔය කාරණා ප්‍රශ්න තුන හොයාගත්තොත් ඒ ශ්‍රාවකයා තුල ප්‍රායෝගික ක්‍රියාමාර්ග විදියට මේ ජීවිතේම අකාලික බුද්ධ වචනයක් තුලින් නිවීම පිණිස අවකාශය ලැබෙනවා. මොකද්ද? එහෙනම් ඉස්සෙල්ලා දැනගන්න මොකද්ද? සංසාරය කියන්නේ කොහොම එකක්ද? එතකොට නිවන කියන්නේ කොහොම එකක්ද? සසර කියන්නේ දුක මත පවතින දෙයක්. නිවන තමයි සනාත සැපයක් මතුවෙන තැන. එතකොට සංසාරේ දුක විතරද තියෙන්නේ නෑ, ආස්වාදයකුත් තියෙනවා, බොහොම ටිකයි තියෙන්නේ. ඒ කියන්නේ සංසාරේ ආස්වාදේ කියලා එකක් නෑම නෙමෙයි. ආස්වාදේ කියලා එකකුත් තියෙනවා පොඩිවට. හැබැයි ආදීනව තමයි ගොඩාක් තියෙන්නේ. ආස්වාදේ බොහොම ටිකයි. ආස්වාදේ පොඩ්ඩයි, ආදීනව ගොඩාක් තියෙනවා. දැන් බලන්නකො ජීවිතේ hina වෙන එක කොච්චර අමාරුද? අඬන්න නම් හේතු හැම වෙලාවෙම යෙදෙනවා. අඬන්න අමුතුවෙන් හේතු හදන්න ඕනද? මහන්සි වෙන්න ඕනද? නෑ අමුතුවෙන් හේතු හදන්න දෙයක් නෑ. නිකම්ම අඬන්න පුළුවන් විදිහට හේතු යෙදෙනවා. නමුත් hina වෙන්න හේතු යෙදෙන්නේ හරි අඩුවෙන්. නමුත් අපි ඉස්සරහටත් hina වෙන්න උත්සාහ කරමින් ඉන්නවා. ඉස්සරහට හරි hina වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ඊයේ හම්බුණු hinaවකුත් නෑ, අදත් නෑ, හෙට හරි හම්බ වෙයි කියලා හිතාගෙන තමයි ඕගොල්ලෝ වැඩ කරන්නේ. හෙට hinaවට කලින් මරණය මුණ ගැහෙනවා. සිනහව කියලා එකක් බලාපොරොත්තු වෙන ආකාරයට ලැබෙන සිනහව උපදිනවා හිතේ.
සිනහව ඉපදුනාට වඩා වේගයෙන් බිඳිලා යනවා. එතකොට අඬන්න හේතු තමයි වැඩියෙන් යෙදෙන්නේ. නමුත් පින්වත්නි සිනහවට අදාළ හේතු අනාගතයේ මුණ ගැහිවි කියලා ඔයගොල්ලෝ හිතාගෙන වැඩ කරනව නේද? ඒ වැඩ කරනකොට හිනාවට කලින්ම මරණය මුණ ගැහෙන බව මතක තියාගන්න ඕන. තමන්ගේ අරමුණු ටික සාක්ෂාත් කරගත්ත එකම එක මිනිහෙක්වත් මේ ලෝකේ නැහැ. එහෙනම් ඔබත් එහෙම නෑමයිනේ. තමන්ගේ අරමුණු ටික සාක්ෂාත් කරගෙන S2 පියාගත්ත එකම එක මිනිස්සෙක්වත් අතීතේ හිටියෙත් නෑ, වර්තමානයේත් නෑ, අනාගතේට කොහොමත් ඉන්න විදිහකුත් නෑ. අනාගතේ ඉන්න විදිහක් නෑ. එහෙමනම් මොකද්ද මට කරන්න? එන සංසාරේ ඔන්න ඔය වගේ තත්ත්වයක්. අනිත් එක තමයි ඔය தත්ත්වයේ ඊට වඩා බරපතල වෙන්නේ දැන් මේ වගේම එකම දෙයක් නම් හම්බෙන්නේ. ඒකට අපි කියනවා පුනරුත්පත්තිය කියලා නේ. මේ විදියම ස්කන්ධ ටිකක් ඊළඟ සැරේත් හම්බ වෙනවා. ඒ වගේම ස්කන්ධ ටිකක් ආයෙත් මෙරිලා හම්බ වෙනවා. අපි එහෙම පිළිගන්නේ නැහනේ. මේ බඳුම ස්කන්ධ ටිකක් නැවත නැවත මුණ ගැහෙනවා කියලා අපි පිළිගන්නේ නැහැ. අපි පිළිගන්නේ මොකද්ද? අපි පිළිගන්නේ පුනර්භවය. පුනර්භවය. නැවත නැවත භවය හැදෙනවා. ඒක කාම භවයේද, රූප භවයේද, අරූප භවයේද, තුන් භවයේ කොතනක හරි වැටෙනවා. කොතනක හරි වැටෙනවා. එතකොට එනං මේ භවය ගොඩනගින්නේ කුමක් මතද? තම තමන්ගේ සිත්වල පවතින උපාදානීය ප්‍රමාණයට. උපාදානීය ප්‍රමාණයට තමයි භවය. භවයේ ප්‍රමාණයට තමයි ජාතිය. ජාතියේ පරිමාවට තමයි ජරා මරණ දුක. මට ඕන විදියට භවයක් නැහැ, මට ඕන විදියට උපාදානියක් නැහැ, මට ඕන විදියට තණ්හාවක් නැහැ, මට ඕන විදියට කර්ම රැස් වෙන්නෙත් නැහැ, මට ඕන විදියට උපදින්නත් බෑ. එහෙනම් ඒකින්ම තේරෙනවා අනාත්ම බව. මට ඕන විදියට නෑනේ. මට ඕන විදියට මම කැමතිනේ මෙහෙට එන්න. මම ආයෙත් කැමති මෙහෙට එන්න. මේට එන්න කැමතියි. මෙහෙ විඳව හරි කමක් නැහැ. මෙහෙට එන්න පුළුවන් නම් හොඳයි කියලා යටි හිතේ අදහසක් තියෙනවනේ. ඔයගොල්ලෝ නෑ කිව්වත් හිතේ තියෙනවා. ඇහුවොත් කියයි නෑ එහෙම එකක් නෑ කියලා. ඒක අවංක කතාව නෙමෙයි. ඕගොල්ලෝ කැමති ආයේ මෙහි උපදින්න. ඕගොල්ලෝ නෙමෙයි හැමෝම කැමති. නිරසත්තුත් කැමති ආයෙත් එයාගේ ජීවිතේ පැවැත්ම පිණිස එයාටත් කැමැත්තක් තියෙනවා. නෑ ඕගොල්ලන්ට ඇති වෙන කැමැත්තත් ඒ වගේම එකක්. තිරිසන් සතෙකුටත් ඒ තිරිසන් යෝනිය පිළිබඳ කැමැත්තක් තියෙනවා. ඉපදිච්ච හැම මිනිස්සෙකුටම හැම සත්ත්වයකටම තියෙනවා කැමැත්තක්. එහෙනම් ඕගොල්ලන්ට ඉතින් මේක මේ පොදු తত্ত্বය අවබෝධ කරගන්න එක තමයි බුද්ධ ශාසනය කියන කතාව. දැන් ලෝකේ කවුරුවත් දන්නේ නැහැනේ තිරිසන් යෝනිය ඉපදිච්ච සත්වයකට පවා මේ තිරිසන් යෝනිය පිළිබඳව එයාට කැමැත්තක් තියෙනවා, භවයට නිත්‍යයක් තියෙනවා කියලා ලෝකේ කවුරුවත් කියන්නේ නැහැ. මොකද ලෝකේ කවුරුවත් දන්නේ නැහැනේ මේ ඉපදිච්ච මිනිස්සු බල්ලෝ අතරත් උපදිනවා කියලා. තිරිසන් යෝනියට යනවා, නිරේටත් යනවා, പ്രേත ලෝකයටත් යනවා, දෙවිවරු අතරටත් යනවා කියලා ලෝකේ කට්ටිය දන්නේ නැහැ. ලෝකෙ මිනිස්සු දන්නවා එක දෙයක්. මොකද්ද ලෝකෙ මිනිස්සු දන්නේ? ලෝකෙ මිනිස්සු දන්නවා දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි අපිව මවලා තියෙන්නේ. ඉතින් එයාට ඕන විදිහට තමයි අපි වැඩ කරන්න ඕන. එයාගේ කැමැත්තනේ කියලා බිම්බලා ගන්නවා. ඔయిత වඩා ලෝකේ කවුරුවත් මොකුත් දන්නේ නැහැ. හැබැයි අපි ඊට වඩා ලස්සන කතාවක් දන්නවා. මොකද්ද? සත්වයාගේ වේමත්තතාවයක් පවතිනවා. විවිධත්වයක්. උපන් සත්වයාගේ වේමත්තතාවයක්, විවිධත්වයක්. මනුස්ස ලෝකෙ ඉපදුනත් විවිධත්වයක් තියෙනවා. හිතන පතන විදිය වෙනස්, ආශ්‍රව මට්ටම වෙනස්, චරිත ස්වභාවය වෙනස්. ඇයි ඒ විවිධත්වයට හේතුව තමයි ඉපදෙමින් මැරෙමින් ආපු සාංශාරික ගතිකත්වය. සසර හුරු කරපු විදිහ. සංසාරික පුරුදු. ඒකනේ අපිට විවිධත්වයේ කායික ස්වභාවය විවිධයි, මානසික ස්වභාවය විවිධයි. ඇයි? ඒ විවිධත්වයට අපි හිස නමන්න ඕන, ගරු කරන්න ඕන. ගරහා නොකළ යුතුයි. හේතුව පෙර ජීවිතයේ ගොඩනැගිච්ච භව සංස්කාරවල හැඩය තමයි මේ වෙලාවේ වළඳන්නේ. ආයතන හයෙන්ම ඇසද, කනද, නාසයද, දිවද, කයද, මනසද ඔක්කොම පෙර සාංශාරික හේතුන් විසින් ගොඩනගපු තත්වයන්. ඒවට තවත් එක පොඩි පොඩි හේතු උදව් වෙනවා. ආහාරයේ බලපානවා, ඍතුව බලපානවා, අම්මා තාත්තගේ සම්භවයේ බලපානවා, සම්භවයට බලපානවා අම්මා තාත්තා. ඔය වගේ තවත් අතිරේක හේතු ගොඩාක් තියෙනවා. නමුත් ප්‍රධාන සාකච්ඡාව තියෙන්නේ පෙර ජීවිතේ ගොඩනගාගත්ත භව සංස්කාර වලින් තමයි භවය පැන උනේ. ඒකයි අපි තුල වේමත්තතාවයක්, විවිධත්වයක් පවතින්නේ. එතකොට මේ විවිධත්වයට හේතුව අම්මා තාත්තා කවුරුවත් නෙමෙයි. එතකොට දැන් මේ විවිධත්වයට හේතුව මිනිසුන්ට හිතෙනවා මේ බාහිර ලෝකය කියලා. ඒකනේ බලන්නකෝ සමහර මිනිස්සු ඉන්න හරි ද්වේෂයෙන් ඉන්නේ. හොඳට බලන්නකෝ සමහර මතවාද වලට අහුවෙච්ච මිනිස්සු දිහා බැලුවම තේරෙනවා පුදුම ද්වේෂයකින් සැපයට දේශ කරනවා. දුක් විඳින එක ගැන කනස්සල්ලෙන් ඉන්නවා.
සැප විඳින මනුස්සයාට ද්වේෂ කරනවා. සැපයේ පිණිස එයාට ලැබිච්ච දේවල් වලට ද්වේෂ කරනවා. ඒක තමයි එකපාර වෙ පුපුරලා යන්නේ. යම් මනුස්සෙක් සැප විඳින එකට ගරහන්න බෑ. එතකොට එහෙනම් අපිට තේරෙනවා සාමාන්‍ය කෙලෙස් සහිත ලෝකයේ මිනිහෙක් ධර්මයේ දන්නේ නැත්නම් ඒ ධර්මයේ දන්නේ නැති මිනිහා තුල මතුවෙන්නේ මොකද්ද? පිනට ද්වේෂ කරන ගතිය. කාගේ හරි සැපයට ගරහනවා නම් එයා ගරහන්නේ පිනට පින්වත්නි. වෙන මොකටවත් නෙමෙයි. ඇයි? සැපේ මනාහි පිනක උරුමයක්. සැපේ කියන්නේ පිනක උරුමයක්. ඒකයි අපි ඔක්කොටම සැප නැත්තේ. ඒකයි අපි ඔක්කොටම දුක නැත්තේ. එහෙනම් සැපත් නෑ හැමෝටම දුකත් නෑ හැමෝටම මේ ඒ කියන්නේ සමානව නෑ කියලා මම කියන්නේ. එතකොට සමානව සැප දුක ලැබෙන්නේ නෑ. ඒ නිසා සමානව ලැබෙන්නේ නැති හේතුව මොකද්ද? හේතුව විදියට අපිට පේන්නේ මේ පාලන තන්ත්‍රයේ අරුබුදයක් කියලා නෑ පින්වත්නි. ඇමරිකාවෙත් සිංගමන් යදින මිනිස්සු ඉන්නවා. සිංගමන් යදින මිනිස්සු ඉන්නවා. ඒ නිසා හැම තැනකම සැප දුක දරන මිනිස්සු තමයි ඉන්නේ. ඇයි? පිනේ විවිධත්වය. පිනක මතුවුණු වේමත්තතාවය. තමා තුළ පෙර ජීවිතයේ ගොඩනැගිච්ච භව සංස්කාරවල හැඩය බලපාලා තියෙනවා. ඉතින් මේ භව සංස්කාරවල හැඩය බලපානවා කියලා දැක්ක ගමන් ඥානෙ ඇසුරු කරගෙන පුද්ගලයා තුළ ඊටා දියුණු සංයමයක් එනවා. ලංකාවේ බහුතරයක් බෞද්ධයන්ට ඒ දියුණු සංයමේ නැහැ. දියුණු සංයමේ නැහැ. පින්වත්නි ඒ වගේම මේ සංයමේ නැති නිසා යාට පින මතු කරගන්නත් බෑ. දැන් මේ පින මතු වෙන්න උත්සාහයෙම ඕන, වීරියෙම ඕන ඒවත් නැහැ. එයාට පේන්නේ එළිය හේතු ටිකක් නේ. එයා එළිය වෙනස් කරන්න යනවා. ඒ එළිය වෙනස් කරන්න ගිහින් අමාරු වැටෙනවා. මොකද ඕගොල්ලන්ට ලොකු කාලයක් නැති බව හොඳට මතක තියාගන්න. එහෙනම් මේ සංසාරය කියලා කියන්නේ ඉපදෙමින් මැරෙමින් යන ගමනක්. ඒකට භව සංස්කාර බලපානවා. භව පුද්ගලයා තුල ගොඩනගෙන භව කර්ම රැස් වෙන ගතිය බලපානවා. ඒකට අනුව තමයි හැම කෙනෙක්ගේම ජීවිත කතාව. ඒකට අනුව තමයි මේ නාම රූප પરම්පරාව ඇති වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ යම් වෙලාවක භව කර්ම රැස් වෙන්නේ නැත්නම් කොතන හරි එතකොට සසර පවතින්නේ. අන්න බලන්න. භවයේ රැස්වෙන්නේ නැති තැනක සාංශාරික රැස්වීමක් නැහැ. සසර නැවත නැවත හමු වීම මුණ ගැහිම් නැහැ. එහෙනම් මේ හමු වීම සසරයි ඒ කියන්නේ සංයෝගය සාංශාරික හැඩය විയോഗය අවබෝධයට අදාළ සාකච්ඡාව. සාමාන්‍ය ලෝකයේ විയോഗයට කැමති නැහැ. වෙන්වීමට කැමති නැහැ. සංයෝගයට කැමති. මේ ධර්මයේ විയോഗයේ පිණිසයි පවතින. වෙන්වීම පිණිස පවතින එක. සංසාරයට නැවත නැවත එකතු වීම පිණිස පවතින එක නෙමෙයි. දැන් බලන්න විയോഗය කියනකොට අපිට මහා පුදුමාකාර කනස්සල්ලක් නේද එන්නේ. එහෙමයි අපිට කනස්සල්ලක් ඉන්නේ. අපි සසර ගැන දන්නෙත් නැහැ, නිවන ගැන දන්නෙත් නැහැ. සංසාරය කියලා කියන්නේ ඒ පුද්ගලයා තුළ භවය තුළ රැස්වීම නිසා ගොඩනගෙන තත්ත්වයක්. භවය රැස් වෙන්නේ නැති තැනක පවතින එකක් නිවන. භව කර්ම රැස් වෙන්නේ නැත්නම් යා දවසින් දවස මොහොතින් මොහොත එකතු වෙන්නේ අවබෝධයට. ඔන්න දැන් සංසාරය ගැනත් දන්නවා, නිවන ගැනත් දන්නවා, සංසාරික හැඩතලයට බලපාන ප්‍රධාන සාක්ෂිය ගැනත් දන්නවා, නිවනට බලපාන ප්‍රාමාණික හේතු ගැනත් දන්නවා. එතකොට දැන් වර්තමානයේ එහෙනම් මේ தත්ත්වය මොකද්ද? මේ වර්තමානයේ ඔබ මා තුළ අපි මේ අපේ පහළ වීමට බලපාපු හේතුව. අපි තුළ විවිධාකාරයේ කායික මානසික ස්වභාවයන් සහිතව විවිධත්වයෙන් අපි පහළ වුණේ ඇයි? අපි පහළ වුණේ අන් කවර දෙයකටවත් නෙමෙයි පින්වත්නි, පෙර ජීවිතයේ ගොඩනැගිච්ච භව සංස්කාර මතින් අපි පහළ වෙලා ඉන්නේ. එහෙනම් ඉස්සරහට මං ආයෙ උපදිනවා නම් කොහොමද ඉපදින්නේ? මා තුල ගොඩනැගෙන භව සංස්කාර මතින් තමයි මට අනාගතයේත් උපදින්න වෙන්නේ. එහෙනම් මේ වෙලාවේ භව කර්ම රැස් වෙන්නේ නැත්නම් ආයෙ කවදාවත් පුනර්භවයක් නැහැ. එහෙනම් මම දැන් මොකද්ද කරන්න ඕන? මේ මොහොතේ ගොඩනැගෙන භව කර්ම රැස් වෙන මට්ටමට අභියෝග කරන එක. පවතින තත්ත්වයට අභියෝග කරන්න එපා, ලෝකයට අභියෝග කරන්නත් එපා, gedara dora වෙනස් කරන්නත් එපා, ඇඳුම් පැළඳුම් වෙනස් කරගන්නත් එපා, කන බොන රටාව වෙනස් කරන්නත් එපා. තමා තුළ ගොඩනැගෙන භව කර්ම රැස් වෙන ස්වභාවයට අභියෝග කරන්න. එච්චරයි. මොකද භව කර්ම රැස් වෙන මට්ටමට අනුවනේ පුනර්භවය නැවත උපදින්නේ. එතකොට මේ භව කර්ම රැස් වෙන මට්ටමට අනුව නම් භවය නිරුද්ධ කරපු තැනක පුනර්භවය නෑනේ. භවයේ භව නිරෝධයට එකතු වෙච්ච තැනක ජාතිය නිරුද්ධ වෙලා යනවා. ජාතිය කියන්නේ ඉපදෙනවා කියන එක. ජාතිය නිරුද්ධ වෙන තැනක ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ නිරෝධයේ පිණිස අපි ක්‍රමානුකූලව එකතු වෙන්නේ කොහොමද, මොනවද කරන්න කියන බරපතල සාකච්ඡාවක් අපිට මේ වෙලාවේ වමනා කරලා තියෙනවා. ඒ බරපතල සාකච්ඡාවට තමයි අපි එකතු වෙන්න ඕන. එතකොට එහෙනම් මේ ලෝකයට ඔබව යා කරන ගතියයි අයින් කරලා දාන්න ඕනේ. ඒක අයින් කරපු ගමන් නිවනටපත් වෙනවා.
ලෝකයට ඔබව යා කරනවනේ නැවත නැවත යා කරන ගතිය තමයි අර භව කර්ම රැස් වෙන එක. ඇයි භව කර්ම රැස් වෙන්නේ? Tamanගේ අභ්‍යන්තරය තුල පවතින කෙලෙස් ගතිය නිසා. කෙලෙස් ගතිය නිසා. ඒ කෙලෙස් ගතිය දුර්වල කරාට පස්සේ නැවත පුනර්භවය හැදෙන්නේ නැතුව නිවිල යනවා. පුනර්භවය හැදෙන්නේ නැතුව නිවිල යනවා. ඒකනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් එක වෙලාවක අහනවා කිංසු සංයෝජනෝ ලෝකෝ කිංසු තස්ස විචාරණං කිස්සස්ස විප්පහානේන නිබ්බාණං ඉති උච්චති. බුදුරජාණන් වහන්සේ එක වෙලාවක අහනවා ලෝකේ බැඳීම කොතනද තියෙන්නේ? ලෝකෙට එකතු වෙන්නේ කොතනද? ඊට පස්සේ ලෝකෙ මේ හැසිරෙන්නේ ඇයි? මොකක් නිසාද හැසිරෙන්නේ? මේක තමයි අපේ බරපතල ප්‍රශ්නය. මේක ලෝකේ කවුරුවත් දන්නේ නැති කමට ඒගොල්ලෝ හැමෝම කිව්වා දෙවියන් වහන්සේනේ මේක වැඩේ කළේ කියලා. අපි ඒ කතාව පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ස්වෛරී කෙනෙක්. අපි කාටවත් දෙන්නේ නැහැ එහෙම වගකීම. ලෝකෙ කිසි කෙනෙක්ගේ අතේ අපි වගකීම තියන්න ලෑස්ති නැහැ. තමන්ගේ වගකීම බලන්නකෝ කිංසුස් බලන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා කොච්චර ස්වෛරී කෙනෙක්ද? ඒ ස්වෛරීත්වය දුන්නේ බුදුරජාණන් වහන්සේනේ. ඒ ස්වෛරීත්වය දුන්නේ. මහණෙනි මේ දැන් බලන්න අතුලාන්තේ වෙනස් කරගත්ත ගමන් මෙයා ලෝකයට නැවත එකතු නොවන මට්ටමට නිවෙන ආකාරය හරි පුදුමයි පින්වත්නි. හරි පුදුමයි. එතකොට ඒකේ තියෙනවා බලන්න කිංසු සංයෝජන ලෝකෝ කිංසු තස්ස විචාරණං කිස්සස්ස විප්පහානේන නිබ්බාණං ඉති උච්චති. ලෝකේ බැඳීම කොතනද? කවුද මේ වැඩේ කළේ? මේ ලෝකේ නැවත නැවත හැසිරෙන්නේ දැන් මේ අපි හැසිරෙන්නේ. අපි හිතාගෙන සැලසුම් කරගෙන ආපු එකක්ද මේක නෑනේ. මේ දැන් අපිට හැසිරෙන්න උපන් නිසා හැසිරෙන්න වෙලා. එතකොට මේ උපන් නිසා හැසිරෙන එක නවත්තන්න පුළුවන්. තේසන් ලෝකේ ඉපදුනාම හැසිරෙන්න වෙනවා. පින්වත්නි ඕගොල්ලෝ අද හොඳට තුන් වේලට මේ හොඳට මේ පරිපිරිසුදුව මේ කෑම කාලා හිටියට වතුර ගැන උනන්දු වුණාට පින්වත්නි ඊළඟ ජීවිතයේ සමහරට අසුචි සුදා භෝජනය වගේ කන තැනකට වැටෙන්න පුළුවන්. එතන ඒක ප්‍රාර්ථනා කරන එකද නෑ. එහෙම වෙන්න පුළුවන්. ඌරෙක් වුණොත් එහෙම. දැන් අපිට පිළිගන්න වෙනවා එහෙම වෙන බව. එහෙම වෙන බව පිළිගන්න නැත්නම් ඉස්සලා සම්මාදිට්ඨිය හදාගන්න. කම්මස්සකතා සම්මාදිට්ඨියවත් නැත්නම් යාට නිවන් දකින්න එක ගැන කොහොමද කතා කරන්න බෑ. එහෙම ඒ වගේ මට්ටමක් අපිට තියෙන්නේ. අපි මේ බොහොම ලස්සනට පිරිසුදුව කාලා බීලා හොඳට සුදු ඇඳගෙන හිටියට අපේ කතාව ලස්සන නෑ. ඒ නිසා මේ ලැබුණු தත්ත්වය ඊට වටිනා එකක්. ඒ නිසා මේ ලැබුණු தත්ත්වය ඇතුලේ ඔගොල්ලෝ පුළුවන් තරම් වටිනාකම දෙන්න ඕන ධර්මයට. ඇයි ධර්මයට වටිනාකම දුන්නොත් ධර්මයේ හරියට අපිව පාරට අරගෙන අපිව නිවීම දක්වාම අරගෙන යනවා. ඒක ලෝකේ කවදාවත් නැහැ. ලෝකේ කොහෙවත් නැහැ. මේ බඳු කතාවක් ලෝකේ කොහෙවත් නැහැ. ඒතකොට මේ කියන ප්‍රතිලාභය, මේ කියන ප්‍රතිඵලය මේ ජීවිතය තුල ලැබෙන එකක්. පින්වත්නි, ඒක මරණින් එහා පැත්තේදී එහෙම හම්බ වෙන එකක් නෙමෙයි. බුදුරජාණන්සේගේ ධර්මය ඇතුලේ ඉන්න කෙනා මිහිදි නිවෙන්නේ. මිහිදි නිවිලා යනවා. දැන් බලන්නකෝ අර මේ කතාව ඉතා සාධාරණ කතාවක්. මොකද මේ බඳු ප්‍රශ්න ඒ කාලෙත් තියෙන්නේ නැති. මොකද්ද? කිංසු සංයෝජනෝ ලෝකෝ කිංසු තස්ස විචාරණං කිස්සස්ස විප්පහානේන නිබ්බාණං විති උච්චති. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දැන් ඔබ වහන්සේ කියන්න ලෝකේ බැඳීම කොතනද? ලෝකෙට බැම්මක් තියෙනවා නම් කොතනද මේ බැම්ම? ඒ වගේම තමයි මේ ලෝකේ හැසිරෙන කම මොන වගේ එකක්ද මේක තේරෙන්නේ අපිට. මේ හැසිරෙන කම කුමන පදනමක්ද තියෙන්නේ? හරි ඔබ වහන්සේ කියන අවබෝධය පිණිස මොනවද ප්‍රහාණය කරන්න ඕන? මොනවා ප්‍රහාණය කළොත්ද කිස්සස්ස විප්පහානේන නිබ්බාණං උච්චති. දැන් ඔබ වහන්සේ නිවන කියලා එකක් කියනවා. මොනවද අයින් කරන්න ඕන නිවන් දකින්නවන? දැන් මිහිදි නිවන් දකින්නවා නම් මොනවද අයින් කරන්න ඕනේ ඇහුවාම ඕගොල්ලෝ ගොඩක් වැඩ තියනවා කරන්න. ඇයි? නිවන් දකින්න එක වෙනුවෙන් බලන්න පින්වත්නි ලංකාවේ පුද පූජාම කොච්චර හැදිලා තියෙනවද? නමුත් දැන් බලන්න බුද්ධ කාලයේ සාකච්ඡා මුකුත් නැහෙනි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බලන්න හරි ලස්සනයි. එක ගාතාවයි නිවන එච්චරයි. මොකද්ද? කිංසු සංයෝජනෝ ලෝකෝ කිංසු තස්ස විචාරණ. බුදුරජාණන් වහන්සේ අහනකොට උන්වහන්සේ කියනවා තණ්හා සංයෝජනෝ ලෝකෝ විතක්කස්ස විචාරණ. පුද්ගලයා තුල ගොඩනගෙන තණ්හාව තමයි ලෝකෙ බැම්ම. ලෝකයට ඔගොල්ලෝ බැඳලා තියෙන, ගැට ගහලා තියෙන තණ්හාව නිසා මානසිකව ඇති වෙන ගතියක් තණ්හාව. තණ්හාව මානසික ගතියක්. ඒක ලෝකෙට අයිති එකක් නෙමෙයි. දැන් අපිට රූප තණ්හාව පටහට ගන්නවා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා මානසික ගතියක් පවතින එක මානසික ස්වභාවයක් ලෝකෙට අයිති නෑ. නෑ ලෝකේ රූප තියෙන නිසානේ මගේ හිතේ තණ්හාව ඇති උනේ කියලා කාටවත් කියන්න බෑ. මොකද ওই රූප වලට හැමෝටම තණ්හාව උපදින්නේ නෑනේ හාඳුරන්නේ. මට මේ ලෝකේ තියෙන නිසාමනේ තණ්හාව ඉපදුනේ. ඉතින් මේ රූප නැත්තම් මට තණ්හාව උපදින්නේ නෑනේ. හරි එහෙනම් රූපේ නිසා නම් තණ්හාව ඉපදුනේ. ඇයි ඔක්කොටම තණ්හාව උපදින්නේ නැත්තේ රූපේට? රූපේමයි තණ්හාවට වග කියන්න ඕන කියන කතාව සාධාරණ කතාවක් නෙමෙයි නේද? රූප තණ්හාව හැමෝටම උපදින්නේ නෑනේ.
එතකොට රූප තණ්හා උපදින්නේ ඇයි? රූප තණ්හා උපදින්නේ පින්වත්නි වටිනාකම් පේන ප්‍රමාණයට. ලෝකේ වටිනාකම් පේන තාක්කල් තණ්හා උපදිනවා. ලෝකයේ තියෙන්නේ ඇතිවීමක් නැතිවීමක් විතරයි පින්වත්නි. තණ්හා කරන්න තැනක් ඉතුරු වෙන්නේ නැහැ. වටිනාකම් තියනවා කියලා ලෝකයේ පැත්තට ඕගොල්ලෝ දාන්නෙම අවිද්‍යාවට. අවිද්‍යාව නිසායි තණ්හා උපදින්නේ. අවිද්‍යාව තියෙන තාක්කල් අපිට හිතෙනවා ලෝකේ වටිනා බව. ලෝකේ සනාත බව, ස්ථිරසාර ලෝකයක් පවතිනවා කියලා අපේ හිත කියනවා. ස්ථිරසාර ලෝකයක් පවතිනවා කියලා අපිට හිතෙන්නේම අපේ තියෙන අවිද්‍යාවට පින්නත් අවිද්‍යාව නිසායි එනං තණ්හා උපදින්නේ. එතකොට අවිද්‍යාව තියෙන තාක්කල් ලෝකේ වටිනාකම් පේනවා. ලෝකේ වටිනාකම් කොතනද රඳවන්නේ? රඳවන්න තැනක් නැහැ. නිරන්තරයෙන් බිඳෙන ප්‍රවාහයක් ලෝකය. නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යන එකක් ලෝකය. කවදාවත් ලෝකේ එකම විදියට පවතින්නේ නැහැ. එකම විදියට පවතිනවා නම් මේ බඳු සම්භවයක් කොහෙන්ද ලෝකෙට? එකම විදියට පවතින්නේ හැමදාමත් හැම මොහොතකම ලෝකේ අලුත් වෙනවා. හැම වෙලාවකම ලෝකේ අලුත් වෙනවා. පින්වත්නි හැම වෙලාවකම ලෝකේ ගලනවා. ලෝකේ ගලාගෙන යනවා. ඒ ලෝකයේ වෙනස් වෙමින් විපරිණාමයට පත් වෙමින් යනවා. මමද විපරිණාමයට පත් වෙමින් වෙනස් වෙමින් යනවා. එක පාරටම මම වෙනස් වුණා නෙමෙයි. කාලයක් ගිහින් මං වෙනස් වුණා නෙමෙයි. මම නිරන්තරයෙන් වෙනස් වෙවි ආවා, වෙනස් වෙවි යමින් ඉන්නවා. එතකොට මේ වෙනස් වෙනවට මම කැමති නෑ. වෙනස් වෙනවට කැමති නැති නිසා මම වෙනස් වෙන එක නවත්ත ගන්න කියලා පොඩි වැඩ ටිකකුත් කරනවා. වෙනස් වෙන එක නවත්ත ගන්න කියලා පොඩි ඒවා කරනවා. නමුත් වැඩේ සාර්ථක නෑ. කොණ්ඩේ වෙනස් වෙන එක නවත්තන්න කියලා ගොඩාක් ඒවා කරනවා. නමුත් වැඩේ සාර්ථක නෑ. ඒ කියන්නේ ලෝකේ කොහොමත් රිද්මයම වෙනස් වෙන එක, වෙනස් වෙන ලෝකයක නොවෙනස් වෙන කොණ්ඩයක් ගැන අපි හිතන්නේම අවිද්‍යාවට. වෙනස් වෙන ලෝකයක රැලි වැටෙන කය කියන එක වෙනස් වීමේම උරුමයක්. ඒක රැලි වැටෙන්නේ නැත්තම් හොඳයි කියලා ආලේපනයන් වෙනුවෙන් කැපවෙන එකම පින්වත්නි වෙන මොකක්වත් නෙමෙයි ලෝකයේ Tamanගේ වසඟේ පවත්වන්න දරන උත්සාහය. හැබැයි මේ පැවැත්ම පිණිස සුන්දරත්වය කියන එක බුදුදහමට විරෝධයක් නෙමෙයි. පිළිවෙලට ඉන්නවා කියන එක, පිරිසුදුව ඉන්නවා කියන එක, හොඳට ඇඳලා පැළඳලා ඉන්නවා කියන එක ඒකට බුදුදහම විරෝධයක් දක්වන්නේ. මොකද යම් කෙනෙකුට ඉතා සුව පහසු සලුපිලි ලැබෙනවා නම් ඒක පෙර පිනකට කියලා බුද්ධ ශාසනය කියනෝනේ. අපි පිනට ගරහන්නේ නැහනේ. ඒ කියන්නේ මං කියනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැත්නම් මුකුත් බෑ කියලා. හොඳට අඳින්න පළඳින්න තියෙද්දී ඒ අඳින්න පළඳින්න තියෙනේම හොඳට අද අඳින්න ඕන. පළඳින්න ඕන. අනේ දැන් මම බෞද්ධනි, බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක්නි, මේ අල්පේච්ඡතාවේනි බුදුරජාණන්සේ අගය කළේ. ඒ නිසා මම නම් ටිකක් අඳින ඒවා ගැන එහෙම දැන් ඉතින් ඒ කාලේ වගේ නෙමෙයි ඕවා ගැන හිතන්නේ කියලා කිව්වට ඒක බුදුදහමේ ප්‍රධාන සාකච්ඡාව නෙමෙයි. ඕගොල්ලෝ හොඳට අඳින්න ඕන. අල්පේච්ඡතාවේ කියලා කියන්නේ කෙලෙස් බර අඩුකමට අදාළ පදනමක්. කෙලෙස් බර අඩුකමට අදාළ පදනමක්. ගොඩාක් පරිහරණය කරන්න ගියාම කෙලෙස් බර වැඩි වෙන්න පුළුවන් තමයි. පරිහරණය නොකර සිතින් බැඳුනහමත් කෙලෙස් බර වැඩි. පරිහරණය නොකර හිතෙන් බැඳෙන එකත් කෙලෙස් බර වැඩි. මොකද කෙලෙස් කියන්නේ හිත තුල උද්ගත වෙන එකක්. ඇඳුමේ හැදෙන එකක් එහෙම නෙමෙයි. ඇඳුමට අදාළ නැහැ කෙලෙස් ටික. කෙලෙස් කියන්නේ මානසිකව ඇති වෙන හිත තුල ගොඩනගෙන බරක් පින්වත්නි. ඒ නිසා පින්වත්නි කබඩ් එකට ඇඳුම් ටික දාලා මේ ඒ පුද්ගලයා තුල ඇඳුම් තියනවද නැද්ද දන්නේ නැහැ, පරිස්සමට තියනවද නැද්ද දන්නේ නැහැ කියලා දොර ඇර බල ඉන්න එක ඇතුළෙත් කෙලෙස් බර වැඩි. ඒ ඇඳුම් පරිහරණය කරනවාද නැද්ද කියන එක මත කෙලෙස් බර අඩු වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න මේ පරිහරණයට යමක් ලැබුණා නම් ඒක පිනක උරුමයක්. ඒක පරණ පිනක උරුමයක්. ඒකයි සමහර මිනිසුන්ට ලැබිලා නැහැ, මට ලැබිලා තියෙන්නේ. හැමෝටම ලැබිලා නැහැ, මට විතරක් ලැබිලා තියෙන්නේ. පින්වත්නි ලැබීම කියලා කියන්නේ පිනක උරුමයක්. නොලැබීම කියලා කියන්නේ පිනේ දුර්වලකමක්. එහෙනම් ලැබීමද නොලැබීමද කියන්නේ පිනේ උරුමයක් නිසා ලැබීම හෝ නොලැබීම වටිනාම දෙයක් විදිහට අපි හිතන්නේ නැහැ. ඇයි හිතන්නේ නැත්තේ? ලැබීමත් ඉතා සාමාන්‍ය තත්ත්වයක්. මේ සක්විති රජ වෙලා ඉඳලා ආපු જાතියක් පින්නත්නි අපි. ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ අපිට හැම දෙයක්ම ලැබිලා ඇති. මේ ජීවිතේ ලැබුණේ නැහැ තමයි. නමුත් සංසාරේ ලැබිලා තියෙනවා. ලැබීමත් සාමාන්‍ය දෙයක්, නොලැබීමත් සාමාන්‍ය දෙයක්. ඒක 아무තු දෙයක් නෙමෙයි. නොලැබෙනකොට ලෝකයේත් එක්ක පැටලුණාට, ආණ්ඩුවත් එක්ක පැටලුණාට, රටත් එක්ක පැටලුණාට, ගරහලා Tamanගේ හිත දූෂණය කරගත්තට පින්වත්නි ධර්මයෙන් බලන කෙනෙකුට ඒක කරන්න බැරි එකක්. නොලැබීම කියන්නේ අතිශය සාමාන්‍ය තත්ත්වයක්. කොටසකට ලැබෙන්නත් කොටසකට නොලැබෙන්නත් හේතුව අතිශය සාමාන්‍ය හේතුවක්. පිනේ බලවත්කම සහ පිනේ උරුමය දුර්වල වීම කියන ප්‍රාමාණික සාක්ෂියකට බලපාන්නේ. ප්‍රාමාණික සාධකය. ඕගොල්ලෝ මේ සමානාත්මතාවය ගැන හිතුවට ලෝකේ මේ කාලේ උනන්දුයි නේද ඒකට? ලෝකේ හරි උනන්දුවක් තියෙනව නේද සමානාත්මතාවය ගැන හිම කතා කරන්න? පින්වත්නි කර්මීය තරම් සාධාරණ සමානාත්මතාවයේ පිණිස බලපාන සාක්ෂියක් කොහෙද තියෙන්නේ? කොහෙවත් නැහැ. ඒ නිසා හැබැයි කර්ම රැස් වෙන තැනක
කර්මයේ ගොඩනගෙන තැනක පින්වත්නි අපි බලාපොරොත්තු වෙන ලෝකයේ ලැබෙන්නේ කර්මයට අනුව විපාක සකස් වෙනවා. විපාකයක් විදිහට ලැබුණු දේ තමයි ඕගොල්ලෝ පරිස්සම් කරන්නේ නඩත්තු කරන්නේ බලාගන්නේ. එහෙනම් ලෝකේ විස්මිත දෙයක් තියෙනවා. මොකද්ද? ලැබීම විස්මිත නෑ. ඒක පරණ පිනක විපාකයක්. ඒකේ විපාක ඉවරනකොට ආයෙ ලැබෙන්නේ නෑ. සනාතව ලැබෙන්නේ නෑනේ. ලැබීම කියන්නේ පිනක උරුමයක්. ඒක කොහොම මේ පරණ පිනක් පින්වත්නි වළඳන්නේ? නොලැබීමත් ඉතා සාමාන්‍ය තත්ත්වයක්. පින දුර්වල වෙච්ච නිසා ලැබෙන්නේ නෑ. පින දුර්වල වුණාම ලැබෙන්නේ නෑ. ලැබීමත් සාමාන්‍ය තත්ත්වයක්, නොලැබීමත් සාමාන්‍ය තත්ත්වයක්. එහෙනම් අසාමාන්‍ය දේ මොකද්ද? අසාමාන්‍ය දේ තමයි කෙලෙස් බර සැහැල්ලු කරගන්න එක. කෙලෙස් ගතිය අයින් කරගන්න එක. එතකොට කෙලෙස් ගතිය අයින් කරගන්න එක අසාමාන්‍ය එක ලෝකේ කවුරුවත් දන්නේ නැහනේ. මේ වෙලාවේ කෙලෙස් බර සැහැල්ලු කරගන්න එක තමයි ඒක අසාමාන්‍ය දෙයක්. එහෙනම් ලැබීම් නොලැබීම් කියන ඒවා සාමාන්‍ය දේවල්. ලැබීම හෝ නොලැබීම සාමාන්‍ය දෙයක්. අනික ඔය ලැබිච්ච දේවල් එක්ක ඕගොල්ලන්ට ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන තත්ත්වයක්. ලැබීම ඇතුලේ ඕගොල්ලන්ට ඉන්න පුළුවන් තව අවුරුදු 10ක් 12ක් 15ක වගේ පොඩි කාලයක්. ඊට වඩා ඉන්න බෑනේ. දැන් බලන්නකෝ ඕගොල්ලන්ට මුළු ලෝකයේම දේවල් ටික ලැබුණත් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවනේ. ඒ ටික ඔක්කොම ලැබුණත් පින්නත් නී ඒ ටික ලැබුණු වෙලාවක ඕගොල්ලන්ට පැවැත්ම තහවුරු නෑ. පැවැත්ම මෙහි කාටවත් තහවුරු කරන්නත් බෑ බෙහෙත් ඒත් වලින්. ඕගොල්ලන්ට උපරිම ඉන්න වෙන්නේ අවුරුදු 72ක වගේ ආයු අපේක්ෂාවක්. එතකොට Tamanගේ ආයුෂ ගැන කල්පනා කරලා බලන්න තව කොච්චර පොඩි කාලයක්ද දවස් වලින් ඉන්න වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට මුළු ලෝකෙම ලැබුණත් පින්නත් නී ඕගොල්ලන්ගේ පැවැත්ම තහවුරු නෑ. මොකද පැවැත්ම පෙර හේතුන්ගෙන් හැදිලා ඉවරයි. ඒකට අභියෝග කරන්න බෑ. ඕගොල්ලන්ගේ රූපකාය කියන්නේ පින්නත් නී පෙර හේතුන්ගෙන් හැදිච්ච එකක්. ඒක ජීවිතේන්ද්‍රිය රූපේ බිඳ වැටෙන කතාව සම්බන්ධ නිගමනයක් තියෙනවා මේ කතාව ඇතුලේ. ඒකට අපිට ඕන විදිහට අභියෝග කරන්න බෑ. ඒ නිසා ඕගොල්ලෝ මෙහි කොච්චර උත්සාහවත් වෙලා පින මතු කරගත්තත් පින්වත් නී ඕගොල්ලන්ගේ පැවැත්ම තහවුරු නැහැ. පැවැත්ම තහවුරු කරගන්න බෑ. ඒ නිසා මේ එහෙනම් මොකද්ද මේ ලෝකේ? ඒක තමයි පින්වත් කියන්නේ. මේකේ කිසි වටිනාකමක් නැහැ. ඕගොල්ලෝ මුළු ලෝකේම අත්පත් කරගත්තත් පින්වත් නී අවුරුදු 72කට වඩා මෙහි ඉන්න බෑ. අධිරාජ්‍යවාදී කොටවත් ඉන්න බෑ. එතකොට අර ඉතා බල දැන් අර ඇලෙක්සැන්ඩර් කියලා රජ කෙනෙක් පහළ වෙලා එයා ඉතින් මේ වේගින් රටවල් ආක්‍රමණය කිරීම සම්බන්ධ එයාගේ උනන්දුවක් තිබ්බල්නේ. අවුරුදු 29 මැරුණේ. මරණාසන්න වෙනකොට ලෝකේ හිටපු දක්ෂම වෛද්‍යවරු ගෙන්න ගත්තා Tamanගේ නගරයට. ඇලෙක්සැන්ඩර් ඉන්ටර්නෙට් එකේ හොයලා බලන්න. ඇයි අවුරුදු 29 වෙන්නේ? ලෝකේ ඉන්න දක්ෂම වෛද්‍යවරු ගෙන්නුවා. බේරගන්න බෑ. වෛද්‍යවරු කිව්වා බෑ කියලා. ඊට පස්සේ මෙයා දැනගත්තා ජීවිතය අත්හරින්න වෙනවා. එයා හැබැයි ලස්සන දෙයක් කළා. ජීවිතේ ලස්සන පාඩමක් ඉගෙනුවා. එහෙම සමහර මිනිස්සු මේ ලස්සන පාඩම් උගන්වනවා. හැබැයි මිනිස්සුන්ට ධර්මයේම හම්බුණා නම් මං හිතන්නේ දිනුව කරා යන්න පුළුවන් සීමාවක්වත් හිතා ගන්න බෑ. එතකොට එයා මොකද කළේ? එයා කිව්වා මේ මම ගොඩාක් හොයාගත්තා. දැන් මේ මම මැරුණාට පස්සේ මගේ අන්තිම කැමැත්ත තමයි මම මැරුණාට පස්සේ මේ වෛද්‍යවරු මං උස්සගෙන යන්න ඕන මිනිහ. මේ රටවල් වලින් ආපු වෛද්‍යවරු ඊට පස්සේ මම මැරුණාට පස්සේ මගේ අත් දෙක දෙපැත්තෙන් සිදුරු කරලා අත් දෙක එළියට දාලා ගෙනියන්න ඕන. පෙට්ටිය දෙපැත්තෙන් සිදුරු කරලා අත් දෙක එළියට දාන්න ඕන. ඊට පස්සේ මම මෙච්චර කල් හොයාගත්ත අර භෞතික ධනෙ තියෙනවනේ සල්ලි භාගේ. ඒ ඔක්කොම පාරේ අතුරන්න ඕන මිනිහ ගෙනියද්දි කියලා කිව්වා. ඉතින් මේක නිකන් මෝඩ කතාවක් වගේ පේන්නේ. ඒ කියන්නේ යා හොයාගත්ත ඔය රත්තරන් ඒවා මේවා තියෙනවනේ වටිනා ඒවා ඔක්කොම පාරේ අතුරන්න ඕන බිම මිනිහ ගෙනියද්දි. ඊට පස්සේ මේ අත් දෙක එළියට දාන්න ඕන පෙට්ටිය දෙපැත්තෙන්. අනිත් එක තමයි මේ වෛද්‍යවරු විසින් විතරයි උස්සගෙන යන්න පුළුවන්. ඉතින් මෙයා බොහොම අධිරාජ්‍යවාදීෙක් නිසා කට්ටිය අහන්නත් බයයි මේ ඇයි ඔබතුමාම කියන්නේ කියලා. අනිත් බොහොම තරුණ ජවයක් තියෙන කාලෙකනේ. එතකොට ඉතින් බොහොම අර කල්පනාව එහෙම ඉතින් අර බොහොම පරිණතකමක් ඇතුළේ නෙමෙයි අවුරුදු 29ක්නේ. ඉතින් එක හිතයිසි ඇමතිවරයෙක් නැගිටලා ඇහුවා රජතුමනි අපි ඉන්නව ඔබතුමාට. මේ වෛද්‍යවරු ඔබතුමාට ප්‍රතිකාර කරන්න අපි උස්සකට යන්න. ඒක නෑ ලෝකයා දැනගන්න ඕන මේ මෙච්චර ධනිය හොයාගත්ත ඇලෙක්සැන්ඩර් රජුරුවන් අවුරුදු 29කදී මරණය කල්දා ගන්න මේ ලෝකේ දක්ෂම වෛද්‍යවරුන්ට බැරි බව දැනගන්න ඕන. මේ ලෝකේ කාටවත් මේ එකතු වෙච්ච මිනිසුන්ට මරණය කල්දාන්න බැරි බව දැනගන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න ඉස්සරහට මීටත් වඩා දියුණු තාක්ෂණික මෙවලම් හොයාගත්තත් පැවැත්ම නම් තහවුරු නෑ. ඔගොල්ලෝ හිතා නැති මේ මහා ලස්සන ලෝකයක් එයි කියලා නෑ පින්වත්නි. මේ ලෝකයේ තාක්ෂණික දියුණුව කියන්නේම ඕගොල්ලන්ගේ ආයුෂ අභියෝගයට ලක් කරන දෙයක්. ආයුෂ අභියෝගයට ලක් කරන දෙයක්.
ඊට පස්සේ ඇහුවා මේ ඉතින් ඔබතුමාගේ අද්ද කෙලියට දාලා මම ගෙනියන්න කිව්වයි කියලා ඇහුවා. එතකොට කිව්වා මේච්චර භෞතික දේවල් ගොඩාක් හොයාගත්ත මේ මහා ඇලෙක්සැන්ඩර් රජු හිස්සතින් යන බව ලෝකයා දැනගන්න ඕන. මෙච්චර දේවල් අවුරුදු 29ක් ඇතුළත රටවල් ආක්‍රමණය කරලා හොයාගත්ත මේ රජුරෝ හිස්සතින් යන බව ලෝකයා දැනගන්න ඕන. ඉතින් හරි කමක් නැහැ ඔබතුමා හොයාගත්ත භෞතික දේවල් මේ පොළොවේ අතුරන්න කිව්වේ ඇයි? මෙච්චර දේවල් හොයාගත්ත ඇලෙක්සැන්ඩර් රජුරෝ මේ ඔක්කොම දාලා යනවා නේද කියලා ලෝකයාට දැනෙන්න ඕන. ඒ කියන්නේ මෙච්චර දේවල් හොයන්න අරගල කරලා මහන්සි වෙලා මේ කැප වෙලා ඔක්කොම දාලා යනව නේද කියලා දැනගන්න ඕන. දැන් ඕගොල්ලෝ සමහරට ගෙවල් දොරවල් එහෙම හදාගෙන භෞතික දේවල් ගොඩාක් එකතු කරගෙන ඉන්නවා. ඒ ඔක්කොම දාලා යන බව ඕගොල්ලන්ට දැනෙන්න ඕන. මේ ඔක්කොම අතහැරලා දාලා යන්න වෙන බව දැනෙන්න ඕන. එතකොට ඒක දැනෙනකොට ලෝකය ගැන හිතා සුන්දර මැදහත් සිතක් උපදිනවා. ඒක ලස්සනයි පින්වත් මේ මැදහත් සිත. සිත මහා පුදුමාකාර විදියට මැදහත් වෙන්න ගන්නවා. එතකොට මේ මැදහත්කම ඇතුලේ අනවශ්‍ය වටිනාකමක් ලෝකෙට යන්නේ නැහැ. අනවශ්‍ය වටිනාකමක් ලෝකෙට යන්නේ නැහැ. දැන් බලන්න ඒකයි බුද්ධ දේශනාව කියන්නේ නන්දි සංයෝජනෝ ලෝකෝ. තෘෂ්ණාව තමයි පින්වත්නි ඔබව ලෝකයට බැඳලා තියෙන්නේ. අනවශ්‍ය වටිනාකමක් එනවා ඔළුවට. ඒ වටිනාකම වික්ෂිප්ත එකක්, විසිරුණු එකක්. වටිනාකම බලන්නකෝ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා ආය පැත්තකින් උපදිනවා. අතීත රූප තණ්හාවකුත් දැන් ස්පර්ශ කරනවා. අතීතයේ දැක්ක රූප ගැනත් දැන් තණ්හාව උපදිනවා. අනාගතයේ දකින්න ඉන්න රූප ගැනත් අද තණ්හාවක් තියෙනවා. එතකොට බලන්න අතීත අනාගත වර්තමාන කියලා තුන් කාලෙටමත් තණ්හාව උපදිනවා. එතකොට 6 3න් වැඩි කරාම 18 ආකාරයක. එතකොට මේ 18 ආකාරයක තණ්හාව තුල සාමිස නිරාමිස වශයෙන් දෙපැත්තකින් උපදිනවා තණ්හාව. එතකොට 36 ආකාරයක් වෙනවා. එතකොට ඔය විදිහට බැලුවාට පස්සේ පින්වත්නි තණ්හාවේ විකාශනයක් තියෙනවා. සියුම්ම අපේ සිත තණ්හාව වෙලාගෙන ඉන්න අපිට තණ්හාව උගන්වන්න දෙයක් නැහැ. තණ්හාව උගන්වන්න දෙයක් නැහැ. එච්චර ලෝකයට තණ්හා කර කර ආපු જાතියක් අපි. මේ බඳු තැනක තමයි ලෝකයේ අරුබුදේ තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ නිසා අපි දන්නවා. තණ්හා සංයෝජනෝ ලෝකෝ විතක්කස්ස ਵਿਚාරණං. තණ්හාව තමයි ලෝකේ බැම්ම. විතර්කයේ තමයි Tamanගේ අභ්‍යන්තරය තුල විතර්ක ਵਿਚාර තමයි මේ බැම්මට අනුග්‍රහය දෙන්නේ. මම මේ වෙලාවේ තමා තුළ ගොඩනගෙන විතර්ක ਵਿਚාර කෙලෙස් විතර්ක කෙලෙස් ਵਿਚාරය තමයි තණ්හාවට දෙන්නේ අර්ථේ. ලෝකේ වටිනවාමයි කියලා හිතට වැටහෙන නිසාමයි වටිනාකමක් ඇතුලේ තණ්හා කරන්නේ. ඒතර වටිනාකම ඇති බවට වැටහෙන්නේ මානසිකව පින්වත්නි Tamanගේ අභ්‍යන්තරය තුළ විතර්ක ਵਿਚාර මත විමර්ශනය කිරීම නිසා. තණ්හාය විප්පහානේන නිබ්බාණං ඉති උච්චති. යම් වෙලාවක ලෝකයේ අරමුණු කරගෙන හිත තුල තණ්හාව පවතින්නේ නැත්තම් තණ්හාව අරමුණු කරගෙන පින්වත්නි Tamanගේ අභ්‍යන්තරය තුල අරුබුදේ නැත්තම් නෑ ලෝකේ තණ්හා කරන්න දෙයක් නෑ ලෝකේ ඇති වෙලා නැති වෙලා යනවා නේද කියලා වැටහුනොත් තණ්හා කරන්න ලෝකේ මොනවද තියෙන්නේ ඇති නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යන ලෝකයක් නේද තියෙන්නේ කියලා ලෝකේ යථාර්ථය තේරුණොත් ඔබේ සිතේ යථාර්ථය තේරුණොත් සිතද ඇති වෙලා නැති වෙලා යන බව තේරුණොත් Tamanගේ නාම රූප පරම්පරාව නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යන බව තේරුණොත් පින්වත්නි ඒ බඳු ශ්‍රාවකයෙකුට ලෝකේ වටිනාකම් පේන්නේ නැහැ පින්වත්නි තණ්හාව අතහැරිනවා තණ්හාය විප්පහානේන තණ්හාව අතහැරුණොත් තණ්හාව අතහැරිච්ච තැනක නිබ්බාණං ඉති උච්චති ඒ ශ්‍රාවකයන් අමා නිවනට එකතු වෙන්න ගන්නවා. එතකොට මේ අමා නිවනට එකතු වෙන්නේ පින්වත්නි තණ්හාව නම් වූ මානසික ගතිය කඩලා දාපු තැනකමයි නිවන උදෙසා කළ යුතු ගොඩාක් දේවල් නෑ. හැබැයි ඒකට ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන. ඔයගොල්ලෝ තුල විශාල සූදානමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන. ඒකට ඇති වෙන්න ඕන මූලික ලෑස්තිය තමයි පළවෙනි කාරණේ තමයි පින්වත්නි සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම ටිකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන. මොකද්ද කඩන්න තියෙන්නේ? තණ්හාව නම් වූ ලෝකයට නැවත නැවත යා කරන බැම්ම විතරයි කඩලා දාන්න ඕන. තණ්හාවට පදනම ගේන්නේ වටිනාකම් පේන මට්ටම. ඇයි වටිනාකම් පේන්නේ? අවිද්‍යාවට. ලෝකේ වටිනාකමක් පේනවා. වටිනාකම ලෝකේ තියෙනවමයි කියලා හිතෙනවා. අදත් හිතෙනවා. ඇයි? අවිද්‍යාව සහගත සිතක්නේ තියෙන්නේ. අවිද්‍යාව කඩලා දාන්නේ නැතුව තණ්හාව අයින් කරනවා කියනවා නම් ඒක ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැහැ. අර වටිනාකම් පේන මානසික ස්වභාවය අයින් කරන්න ඕන වටිනාකම පේන්නේ සනාත ලෝකයක. නමුත් ලෝකේ සනාත නැති බවත් ලෝකේ ඇති වෙලා නැති වෙලා යන බවත් ප්‍රඥාවෙන් අවබෝධ කළාම අවිද්‍යාව කැඩිලා යනවා. ඇති වෙලා නැති වෙලා යන බව ප්‍රඥාවෙන්ම අවබෝධ කළාට පස්සේ ඇති වෙලා නැති වෙලා යන ලෝකයක වටිනාකම හිත තුල රැඳෙන්නේ නැහැ පින්වත්නි.
ඇති වෙලා නැති වෙලා යන ලෝකයක් තුල වටිනාකම සිත තුල රැඳෙන්නේ. හැබැයි ඇති වෙලා නැති වෙලා යන ලෝකයක් නම් තියෙන්නේ. ඒ බඳු ලෝකයක වටිනාකම් පවත්වන්න, නඩත්තු කරන්න, රකින්න දෙයක් නැති බවට වැටහෙනවා. ඒක එකපාර කරන්න බෑ. ඒක කරන්න මොනවා හරි වැඩපිළිවෙලක් ඕන. මොනවා හරි ඕගොල්ලෝ කරන්න ඕන. මොනවද කරන්න තියෙන්නේ? පළවෙනි එක ඕගොල්ලන්ට තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේ අපට අනුදැනව දාලා ඉන්ද්‍රිය ධර්ම කියලා කොටසක්. ඒවට අපි කියනවා සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඔන්න ඕවාගේ අල්ප අඩුකමක් තිබ්බොත් තමයි පින්වත්නි අවිද්‍යාවට තල්ලු යන්නේ. දැන් බලන්න සද්ධාව නැති කෙනෙක් මේ කතාව පිළිගන්නේ නැහැනේ. මෙහෙම කියනකොට ඕගොල්ලෝ සද්ධාව නැත්තම් බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව නැත්තම් ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව නැත්තම් සංඝයා කෙරේ ශ්‍රද්ධාව නැත්තම් මේ කතාව පිළිගන්න ලෑස්ති නැහැ. අන්න ඒකයි මේව හදන්න ඕන කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගැන ශ්‍රද්ධාව තිබ්බොත් තමයි අනේ මේ බුදුරජාණන් වහන්සේ මොනතරම් ඇත්තක්ද කියලා තියෙන්නේ කියලා වැටහෙන්නේ. සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම අල්ප වෙච්ච තැනක මේ කතාව තේරුණත් පිළිගන්න කැමති නැහැ. ඇයි ආයින්නේ දෘෂ්ටියකනේ. දැන් බලන්න සමහර මතවාද වලට අහු වුණාට පස්සේ ඒ මතවාදයේම හුවා දක්වනවා. බැලූ බැල්මට අඩුවක් පේනවා. නමුත් ඒ මතවාදයේම හුවා දක්වනවා. හොඳට බලන්න ඒ ඇයි? අර සද්ධාදී ගුණධර්ම බරපතල විදියට කඩා වැටිලා. දැන් පැවිදි කෙනෙකුට පවා පින්නත්නි සද්ධාදී ගුණධර්ම නැත්තම් එයා එක දෘෂ්ටියකට අහු වෙලා ඒ දෘෂ්ටිය ඔසවා තබන්න කතා කරනවා. හොඳට බලන්නකෝ ලංකාවේ ක්‍රමය. අර සද්ධා ආදී ගුණධර්ම ඔසවා තබන්න එයා තුල ඉදිරි දියුණුවක් නැත්තම් එයා මතවාදී ඔසවා තබනවා. බලන්නකෝ සමහර පැවිද්ද කොච්චර ඉන්නවද දේශපාලන මතවලට අහු වෙලා. සද්ධාව නැති එක. ඒකට බලපාන ප්‍රධාන දේ සද්ධාව නැති එක. සද්ධාව තිබ්බනම් සද්ධාවෙන් විමසන හැකියාව. එතකොට එයාට පේන්නේ පටිච්ච සමුප්පන්න හැකියාව. එයාට පේන්නේ මේ තියෙන මොකක්වත් මතවාදයක්. මාත්වාදේ හරි මොනවා හරි මේ කතාව පේන්නේ නැහැ එයාට. එයාට පේන්නේ මොකද්ද? පටිච්ච සමුප්පන්න මතවාදය එයාට පේන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පන්න මතවාදේ පේනුනාට පස්සේ එයාට මේ හිස් දේශපාලන මතයේ ලොකු වටිනාකමක් තියෙන එකක් නෙමෙයි. එයා දන්නවා මේ ලෝකයේ හේතුඵල ධම ඇතුලේ ගලාගෙන යන බව. එතකොට මේ හේතුඵල ධම දන්නේ නැති වුණාට පටිච්චසමුප්පන්න හැකියාව නැති වුණාම හේතුඵලවාදී නැති වුණාම එයාට පේන්න පුළුවන් මෙහි තියෙන මොකක් හරි මතවාදයක් ශ්‍රේෂ්ඨයි කියලා. ඊට පස්සේ මේ මතවාදයට අර්ථ එකතු කරන්න ගින් අපරාධි පැවිද්දත් ඉවර කරගන්න. අපරාධයක් ඒක. සමහර මතවාද ඔසවල තමයි සමහර පැවිදි වෙච්ච අය ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ දහම් කතාවට වඩා සමහර රැස්වීම් වලට යන එක වටිනා එකක් කියලා හිතනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කතාවට වඩා උන්වහන්සේගේ පටිච්චසමුප්පන්න කෞශල්‍යයට වඩා සමහර දේශපාලන හිස් මිනිසුන්ගේ කතාව අහන එක වටිනා එකක් කියලා හිතන පැවිද්දෝ ඉන්නවනේ පින්වත්නි. එහෙම රටක තමයි අපි මේ නිවන ගැන කතා කරන්නේ. එතකොට ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව අර මේ සද්ධාදී ගුණධර්ම නැති තැනක එයාට හේතුඵල ධම අවිද්‍යාව නිසා තණ්හාව හැදෙනවා. අවිද්‍යාව නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධයි. තණ්හාව නිසා තමයි භව කර්ම රැස් වෙන්නේ. භව කර්ම මතින් තමයි පුනර්භවය හැදෙන්නේ. පුනර්භවය මත තමයි ජරා මරණ දුකේ වේමත්තතාවයක් පවතින්නේ කියලා අර මේ පුද්ගල විවිධත්වය ගැන කතාව එයාට තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ සමහර විට මේ සමානකම තියෙන්න ඕන මේ ලෝකේ. ඊට පස්සේ මේ ධනවාදයට විරුද්ධ වෙන්නේ කොහොමද වගේ ඇයි යම් කෙනෙක්ගේ සැපේ කියන්නේ පින කියලා යාට තේරෙන්නේ නැහැ. ඒ සද්ධාව නැහැ. ඒකේ සද්ධාව නැති වුණාට පස්සේ බරපතල අර්බුදයක ඉන්නේ. ඒ නිසා ඕගොල්ලෝ ඕගොල්ලෝගේ ඡන්දෙ දෙනීම ඕගොල්ලෝ ඕන දෙයක් කරගන්න කැමති තැනකට දෙන්න. ඕගොල්ලෝ හොඳයි කියන ඕන තැනකට දෙන්න. නමුත් පින්වත්නි පටිච්ච සමුප්පන්න කෞශල්‍ය විසි වුණොත් ඕගොල්ලන්ව සංසාරේ අමාරු වෙටෙන එක නවත්තන්න බෑ. පටිච්ච සමුප්පාදයෙන් විමසන හැකියාව අයින් කරන්න එපා. එතකොට ඕගොල්ලන්ට ඉතා ගොරෝසු විදියට ජීවිතේ ලැබුණත් ඕගොල්ලෝ ඒක පිළිගන්නේ සුන්දර දෙයක් හැටියට. ඇයි යාට පේනවා මේක කවුරුවත් කරපු එකක් නෙමෙයි. පෙර අවිද්‍යාවයි තණ්හාවයි පදනම් කරගෙන මාතුල ගොඩනැගිච්ච ආශ්‍රවීය ගතියෙන් ගොඩනැගිනු භව කර්ම වලට ලැබිච්ච උරුමය මම මේ වළඳන්නේ. මේක කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේක ලෝකේ කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි කියලා යාට පේනකොට එයා තුල මහා පුදුමාකාරයි. සමහර හිතා දුෂ්කර ජීවිතයක් ගෙවන්නේ. විවිධ ගැටලුකාරී තත්ත්වයක් ඇතුළේ ඉන්නේ. නමුත් එයාට පේන්නේ මොකද්ද? එයාට පේන්නේ පෙර ජීවිතේ මට වැරදිලා. හැබැයි මම මෙහෙ වරද්ද ගන්නෑ කියලා හරි ප්‍රබෝධයක්, ජවයක් එනවා. එතකොට තමයි එන්නේ දුක මත ගිලා බැහැගෙන හරි කමක් නෑ. ಗುಣධර්ම දියුණු කරන්න ඕන. කමක් නෑ මොනවා වුණත් කමක් නෑ. ಗುಣධර්මයේ විසි නොකර ඉන්න ඕන. කියන අර්ථයනේ. මොනවා වුණත් කමක් නැහැ. හේතුඵල ධමයෙන් විමසලා අවිද්‍යාවයි තණ්හාවයි පදනම් කරගෙන ගොඩනැගෙන භව කර්ම රැස් කරන එක ඇතුලේ අනාත නොවීම පිණිස භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයෙන්ම බලන්න ඕනේ. ඉතින් සමාජය වේලක් කර වේලක් කන කෙනෙක්. ඒ වේලක් කර වේලක් කෑවත් එයා තුල පින්නත් තියෙනවා පිලිසරණක්.
තුන් වේලටම කාලා පුබුර ඉන්නවට වඩා එයාගේ ජීවිතේ සුන්දරයි පින්වත්නි. හරි ලස්සන ජීවිතයක් එයාට ලැබෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට මේ ධර්මයේ අවබෝධ කරගන්න. මොකද මේ ශ්‍රද්ධාව නැත්තම් මේක පිළිගන්නෙම නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ විශ්වාස නොකරන කෙනෙක් කොහොමද පින්වත්නි ධර්මයේ ඉස්සරහට යන්නේ? මේ කතාව පිළිගන්න අර Tamanගේ හුදු දෘෂ්ටියම මතුවෙනවා සද්ධාවාදී ඉන්ද්‍රිය ධර්ම ටික නැති තැනක. ඊළඟට Tamanට මේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම තියෙන ඉන්ද්‍රිය ධර්ම ටික වටහාගත්ත තැනක එයාට පුළුවන් එයාට බුදුරජාණන් වහන්සේ වදාළේ ඇතුළ බලන්න කියලානේ. එළිය හැප්පෙන්න කියලානේ. ඒතකොට එයා ඇතුළ බලන්න පටන්. ඇතුළ බලනකොට එයාට පේනවා ආශ්‍රව වලින් අනුසය ධර්මයන්ගේ මගේ ඇතුළ කිලිටි වෙලා. ඇතුලේ රොඩු ගොඩාක් තියෙනවා. මේ එළියේ ප්‍රශ්න විසඳන්න ගියාට ආශ්‍රව සහිතව අනුසය සහිතව රාග දේශ මොහ ගොඩකින් මගේ ඇතුළ පිරීලා ඇතුළ ජරා ජීර්ණ වෙලා ඇතුලේ කෙලසුන්ගේ දුර්ගන්ධයක් පවතිනවා නේද? මම එළියේ කුණු ගොඩවල් අවුස් ගියාට මගේ ඇතුලේ කුණු ගොඩ එළියේ කුණු වලටත් වඩා බරපතලයි නේද? මේ ඇතුලේ කුණු වෙන ගමන් නේද මං එළියේ පිරිසුදු කරන්න ගින් තියෙන්නේ. අනේ මම මේ මෝඩ වැඩකට නේද අහුවෙලා ඉඳලා තියෙන්නේ කියලා. එයා තුල ඇතුළාන්තයේ අරුබුදයක් විසඳ ගන්න තැනකට පෙළඹෙනවා. ඇයි? එයාට පේනවා Tamanගේ ආශ්‍රවයන්ගෙන් හිත බැට කන බව, අනුසයෙන් හිත බැට කන බව, රාග දේශ මොහ ආදී නොයෙක් උපක්ලේශයන්ගෙන් Tamanගේ සිත බැට කන බව, ඒවා නොයෙක් ආකාරයෙන් අරමුණු ප්‍රතිබද්ධව ඇවිස්සීලා ඉන බව. ඒ කියන්නේ ඇහින් රූපේ දකින්නකොට Tamanගේ ඇතුලේ තියෙන රාගේ මෝරණ බව, කනින් ශබ්දේ අහනකොට මෝරණ බව, අරමුණු ප්‍රතිබද්ධව අභ්‍යන්තර කෙලෙස් සහගත ගතිය හැම වෙලාවකම ඇවිස්සී අභ්‍යන්තරයේ දූෂණය කරලා තියෙන්නේ. අභ්‍යන්තර ආතුර වෙච්ච එක තමයි බරපතලම අර්බුදේ විදියට පේනවා. ඇයි? ඊට සද්ධාවෙන් කියන කතාව අහගෙන හිටියාම ඇතුළ බලන්න පුළුවන්. දෘෂ්ටියකට අහු වුණාම එළිය වසඳන්න බලන්න. එළියේ ප්‍රශ්න කවුද විසඳලා තියෙන්නේ? කාටද පුළුවන් එළියේ ප්‍රශ්න විසඳන්න? කියන්නකෝ බලන්න කවුරු හරි විසඳලා තියනවද කියලා. සාමූහිකව නැගිට්ටපු තැන් තියෙනවා. නමුත් මේ නැගී සිටීම කියලා කියන්නේ කෙලෙසුන්ගේ අර්බුදේ සමනය වීමක් නෙමෙයිනේ. එතකොට එහෙනම් මතක තියාගන්න පින්වත්නි ඇතුළාන්තයේ තුල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඇතුළාන්තයේ අර්බුදේ විසඳා ගැනීම පිණිස යා තුල ක්‍රමානුකූල සැලැස්මක් එනවා. ඒ සැලැස්ම එනකොට එයාට එයාගේ සුවපත් වීම වෙනුවෙන් පෙනී ඉන්න ඕන කියලා හිතෙනවා. මම සුවපත් වෙන්න ඕන. ලෝකේම සුවපත් වුණත් වැඩක් නැහැ. මම සුවපත් වෙන්න ඕන ඉස්සෙල්ලා. මගේ ඇතුළාන්තයේ ලෙඩ වෙලා ඇතුළාන්තයේ තුවාල සහිතයි. මගේ ඇතුළාන්තයේ තුවාල සහිත වෙච්ච තැනක මම කොහොමද එළිය තුවාල සුවපත් කරන්නේ? මගේ හිත තුවාල සහිතයි. ඒකයි මට ගිනි තියන්න හිතෙන්නේ. ඒකයි මට ලෝකයේත් එක්ක පැටලෙන්න හිතෙන්නේ. ලෝකයට අභියෝග කරන්න හිතෙන්නේ. ම්ලේච්ඡත්වයෙන් ප්‍රචණ්ඩත්වයෙන් මට කතා කරන්න හිතෙන්නේ. ඒකයි. ඇයි? මගේ ඇතුළ තුවාල වෙලා. එතකොට ඇතුළ සුවපත් වෙච්ච නැති තැනක පින්නත් එළිය සුවපත් කරන්න බෑ කියන බරපතල විශ්වාසය එනවා. ඒ නිසා යාට හැමදාම මම සුවපත් වෙන්න ඕන කියලා ඇතුළ සුවපත් කර ගැනීම පිණිස සතර සතිපට්ඨානෙ පාවිච්චි කරන්න හිතෙනවා. ඇයි? ඇතුළ සුවපත් කරගන්න වෙන ක්‍රමයක් නැහෙනි. ඇතුළ සුවපත් කරගන්න තියෙන එකම ක්‍රමය තමයි තමා තුළ සිහිය පිහිටවා ගන්න එක. එතකොට තමන් තුළ සිහිය පිහිටවා ගන්නකොට යා කෙරෙහි කරුණා සහගතයි. යා මෛත්‍රී සහගතයි. ඒ බඳු කරුණා සහගත මෛත්‍රී සහගත තත්වයක් ඇතුළේ ඉන්න කෙනෙක්ගෙන් අබ්බමල් රේණුවක සමාජයට අයහපතක් වෙන්නේ නැහැ. අබ්බමල් රේණුවක වෙන්නේ නැහැ පින්වත්නි. අබමල් රේණුවක හානියක් වෙන්නේ නැහැ පින්වත්නි එළියේ ඉන්න කෙනෙකුට. එතකොට ඇයි Tamanගේ අභ්‍යන්තර හිත තුවාල සහිතයි කියලා දකිනකොට ඒ තුවාලේ සුවපත් කරගන්න තියෙන විශාලම ඖෂධයේ විදියට එයාට පේන්නේ සතර සතිපට්ඨානියමයි. සතර සතිපට්ඨානිය ඇතුලේ ශක්තිමත් වෙනකොට එයාගේ ඇතුළ සුවපත් වෙනකොට අබමල් රේණුවක එළිය කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. එතකොට මේ අබමල් රේණුවක එළිය කෙනෙකුට හානියක් වෙන්නේ නැත්නම් පින්වත්නි ඒ බඳු ශ්‍රාවකයෙක් තුල සියුම් අවබෝධයේ වහලා තියෙන කෙලෙස් ගතිය කැඩෙන්න ගන්නවා. අවිද්‍යාව තණ්හා උපාදාන ගතිය කැඩෙන්න ගන්නවා. අවිද්‍යාව තණ්හා උපාදාන ගතියින් වැහිලා තියෙනකොට ඒ ගතිය ඇතුලෙන් නැවත පුනර්භවයේ හැදෙන එක කැඩෙන්න ගන්නවා. පුනර්භවයේ හැදෙන එක කැඩෙන්න ගන්නකොට අනාගත ජරා මරණ දුක මෝරණ එක නවතිනවා. ඒ අනාගත ජරා මරණ දුක මෝරණ එක නවතිනකොට ඒ ශ්‍රාවකයා ක්‍රමානුකූලව අනබිරතියකට එකතු වෙනවා. ඒ අනබිරතියකට එකතු වෙච්ච ශ්‍රාවකයා තුළ උපදින මෙදහත් භාවය තුළ එයා සදාතනිකව නිවිල යනවා. ඒ බඳු සදාතනික නිවීමක් පිණිස මේ හෝරාවක කාලයක ධර්මානුශාසනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා.